අපි අද ඇවිත් ඉන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයට. කොළඹ ආනන්ද විද්‍යාලීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද විශේෂ අක්ෂි සායනයක් සමග විෂන් කියා අපිත් අද එකතු වෙලා ඉන්නවා. දැන් අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නේ විෂන් කියා ඇකඩමියෙහි විදුහල්පති අමිල චන්ද්‍රසේකර. ඉතින් මම දැනගන්න කැමති මෙවැනි අක්ෂි පරීක්ෂණ කට්ටලයකින් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. අපි දෘෂ්ටිය කෙනෙක් ගත්තොත් එහෙම දෘෂ්ටිය විශේෂයෙන්ම ළමයින්ට ඉතාමත් අත්‍යවශ්‍ය සාධකයක්. ඉතින් ළමයින්ට දෘෂ්ටිය අවම වෙන්න පුළුවන් එක එක හේතු නිසා. ඉතින් මෙවැනි හේතුවකට ළමයා පත් වුණොත් එහෙම මේක කලින් අඳුනා ගැනීම තමයි මේක වළක්වන්න පුළුවන් සහ මේකත් එක්ක ජීවිතය ඇති වෙන්න පුළුවන් අනෙකුත් අක්ෂි ආබාධ වෙන්න පුළුවන්. ඒත් එක්කම අනෙකුත් ප්‍රශ්න වලට පළවෙනි විසඳුම වෙන්නේ මේක කලින්ම අඳුනා ගන්න එක. ඉතින් මේ අක්ෂි පරීක්ෂණ කට්ටලය මගින් අපිට දෘෂ්ටි දෝෂ තියෙන ළමයින්ම කලින් අඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි කියනවා ස්ක්‍රීන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන එක. ඉතින් මේ ස්ක්‍රීන් කිරීම මගින් අපිට පුළුවන් වෙනවා ඒ ළමයින්ගේ එවැනි දෘෂ්ටි දෝෂ තියෙන නැත්නම් අක්ෂි ආබාධ තියෙන ළමයින්ව එතනින් එහාට ඔවුන්ව ඉදිරි පරීක්ෂණ සඳහා නැත්නම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ යොමුව සඳහා අපිට යොමු කිරීමේ හැකියාව තියෙනවා. මීට කලින් අවුරුදුවලත් අපිත් එක්ක එකතු වෙලා විෂන් කියා ආයතනය අපිට මේ වගේ අක්ෂි පරීක්ෂාවක් සටහන් කරලා දුන්නා. ඒත් සමගම අද අපිට මල්ලිලාට තමන්ගේ අක්ෂි වල තත්ත්වයන් පරීක්ෂා කරන්න අක්ෂි ගායන කට්ටලයක් ලබා දුන්නා. ඇත්තට මේකට මම ග්‍රේන් ස්තුතිවන්ත වෙනවා විෂන් කියා ආයතනයට. ඉදිරියටත් ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අක්ෂි සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙවැනි සමාජ සත්කාර වැඩසටහන් සමග එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.